Indukabe Kumaria Sangavi cities Wasammale Kanda 009 Wasammale project lesa හඳුන්වන අතර සතර මහා නිදානය ඇති එක් ස්ථානයක් මේ ලෙස ජනප්‍රවාදයේ හඳුන්වන අතර මෙහි ඇති පොකුණු ඇතුළෙන් වසා ඇති පහසු සුමාමාර්ග සහ මෙහි ස්ථානයේ අරගත් අඳුරු සෙවණිලිද මට හමු විය. එමින් මෙම ස්ථානයේ වසා ඇති බැවින් කාරුණිකව ඉල්ලමි. ඔබලට මෙම ස්ථානය සීක ලොකේෂන් දින්නති අතර මෙම ස්ථානය නැරඹීමෙන් සහ විනෝදාංශයක් ලෙස මෙම ස්ථානය රෙකෝඩ් කරබි. හරි තව ලගිනවා මචන් තව නෑ මචන් හරිද පට්ට රස්නයක් තියෙන්නේ ගලක් රස්නේ අවුවත් රස්නේ ඔක්කොම රස්න වෙලා තියෙන්නේ මචන් වතුර බෝතලයක් පිනාන්නේ මෝඩය කියලා දන්නන්නේ කමෙන්ට් දාන්න එපා මෝඩය කියලා ඊට පස්සේ හරිද ලොග් එක නේද මේ පට්ට රස්නයක් තියෙන්නේ බා මේකක් ඕනේ හරිද අපි ගල උඩට යනවා මේ ඉන්න බැරි ඉන්නේ මේ මොන වගේ තියේද බලමු අපි නේද මම ගියපුවම මචං මෙන්න මේ පල්ලය වෙනවා හැබැයි මේ view එක නම් මරු මේ කොහෙද තියෙනවද දන්නේ මේක විතරක් දන්නේ ගලකට තියෙන්නේ මචං මේක විතරයි තමයි පේන්නේ තව හරි අර කොහෙ තියෙනවද දන්නේ නැහැ අම්මෝ ඔට්ටෝස්නයක් දේවල් ඔහොම ඉන්න බලාගෙන ඉන්න ගල උඩට යන්න මේ ජෙසෙමිස ගලක් නේද පල්ලේ කොහේ තියෙනවද මේ අස්සවල වල තියෙනවද කියලා දන්නේ නැහැ ඉතින් හොයන්න ඕන ඒ නිසා අපි දෙපැත්තට අම්මේ බලන්න මොකද බං ගල කලියද බා ගලක්ම විතරයි තියෙන්නේ මේ බලන්න පනි ගල බා අම්මට තව අහටම තියනවා බා වැවකුත් පේනවා ඇස්සේ අර මේ මට දැන් ඉවලි දැන් ඇහෙනවා මචං අර පැත්තේ මේ හාරන සද්දයක් අර මේ ගල ළඟට ලං වෙද්දී තමයි ඇහුනේ අර පැත්තෙන් හාරන සද්දයක් ගෑනවා බා මොකද්ද කියලා නම් තේරෙන්නේ නැහැ මොකක් හරි මැෂින් එකක මොකක් හරි සද්දයක් ඒත් මට තියෙන පුදුමි කියන්නේ මේ වගේ රක්ෂිතයක් මැද මොකද ඒ වගේ දෙයක් හාරන්න තියෙන්නේ කියලා ඈ මොකද දන්නේ ඒක මට තේරෙන්නේ නැහැ එහෙම රක්ෂිතයක මං ගහන්නේ හාරන්න දෙනවද දහනයක් හෝ මොනවා හරි දෙයක් තිබ්බොත් මේ සීන් එකේ තියෙන්නේ හාරන්න ඉතින් නැත්තම් මොකාටද ඒක තියෙන හාරන්න උමනාවක් තියෙන්නේ නේද පොට්ට රස්නක් තියෙන්නේ තව යන්න දෙනවා බං ආට ඔර තව යන්න ෆැක්ටරිය පේනවා බා ෆැක්ටරියක් පේනවා දන්නේ මචං ඒකත් කැලේ මැද තියෙන මොකක් හරි රෙද්දක් කරන එක ඒත් නෑ නේ බං කැලේ මැදනේ බං තියෙන්නේ ඒකේ වැඩ කරන්න ඉතින් මොකද කැලේ මැද ආයි බං කිලෝමීටර ගානක් බං ඉන්න ගානක් අහන්න ඒක කොන්නේ බයි පාට ගල මං හිතන්නේ ඉස්සරහින් ඉවරයි
වෙන දුරක් ආව ගලක් මචං. අම්මට තාඩි වැටෙනවා. බලමු ඉතින් නේද? ඉතින් පල්ලෙන් ගියොත් එහෙම වැටෙනවා මචං. කකුල පෙරලා අනිත් පැත්තට වැටුනොත් එහෙම අම්මට ඉතින් බෝඩ් එකක් තියනවා. පේනවද කැම් එකට? පේනවා කැම් එකට. කැම් එකට පේනවා. මෙතනක් තියෙන පොකුණක් බා. අර මෙතනක් පොකුණක් තියෙනවා. අඩෝ. මේකද බං මේ කියන්නේ? උඹලට පේනවද බං? පාර මං හිතන්නේ මෙතන තමයි පාර තියෙන්නේ. හරිද? අඩෝ ඌ බං මේ යන්නේ බා. මෙතනින් පස්සේ තමයි මේ වීඩියෝ එක සම්පූර්ණ වෙනස් වෙන්න ගත්තේ. මම ඇත්තම කිව්වොත් එහෙනම් මට හිතා ගන්නවත් බැරි වුණා මෙතනින් පස්සේ මේ වගේ දෙයක් පරිසරය ඊටම වෙනස් වෙලා මේ වගේ අමුතු සද්ද අමුතු දේවල් පරිසරයේ වෙනස්කම් ඒ වගේ දේවල් මට ඇත්තටම දරා ගන්න බැරි නම් මේ වෙලාවේ මොකද මට හිතා ගන්න බැන්න මේ වගේ කැලයක් මැද මම තනියම ඇවිල්ලා මේ වගේ දෙයක් කරන්න පටන් ගත්තනේ කවුරුත් නැතිවම කියලා. හරිද? ඉතින් මට ප්‍රේක්ෂක ඉල්ලීම් මත මේ වීඩියෝ එක මචං කරන්න උනා. ඒ නිසා මචං මේ මම මුකුත් හිතන්නේ නැතුව මම මේ වීඩියෝ එක දිගටම කරන්න ගත්තා. අනිවාර්යෙන් ඔයාලා මේක ෂෙයා කරලා subscribe කරලා like කරලා setලා ඉන්න. මේක ඇතුලේ මචං හිතා ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා. එහෙනම් වීඩියෝ එක හම්බෙයි. අඩෝ ඔයා ගත්තා බා. අඩෝ මේවල මැක්කිලා තියෙන්නේ. මේක තමයි සීන් එක. මැක්කිලා තියෙන්නේ බා. මේ මෙතන තුනහරි තිබිලා තියෙනවා. මේක විතරයි මේ පේන එකට තියෙන්නේ. ඒ සීන් එක මේ ඒ සීන් එක නිකන් මොන්රෙක්ගේ මේකක් වගේ බං මේ. ඒකර මේකද මේ චිත්‍ර තියනවා කියලා. අය අවුලක් නැහැ. මේක බං ආවට මේ කවුරුත් නැහැ නේ බං. ඒකේ නෑ ඒක එහෙම කියන්නේ ආවට කවුරුත් නැහැ මේ. කවුරුත් එන්නේ නැහැ වගේ තියෙන්නේ. හරිද? මේත් මචං ගල් වගේ තියෙනවා. අපි බලමු මේ මොකද කරන්නේ කියලා දැන්. චිත්‍රවල මම ආට සිනමැටික් එකක් ගන්න. මේ පට්ට මාන්සි මම මේක මේ වුණටම අපිට ඉඳන් බෑ එතනක් ගල් රස්නවා. මෙතන නම් පොඩ්ඩක් සීතලයි මචං. ඒ නිසා මම මෙතනට ආවේ. හරි boys what the hell ehuna sadde මේ පල්ලෙන් එන්නේ කමන්නේ පොඩි සක්‍රිය යඟට ගමු බය වෙන්නේ වරయ్యකෝ කවුද සද්ද කරන්නේ ඉන්න එකෙක් වරේ මූණ ඉස්සරහට dangerous sabe මම හිතනවා මේ වගේ තැනකට එන්න නැති හේතුව ඕක කියලා සද්ද ටිකක් ඇහෙනවා
ඒ වැඩක් නෑ මම බය නෑ මචං ඕන එකක් වරෙන් හරි මේ හරි එහෙනම් මේ දිගට වීඩියෝ එකකින් සෙට්ලා ඉන්න මේ අරක මම පොඩ්ඩක් මෙයා කැලට පෙන්නන්න මට නිකම් මොකද්ද මේකකින් වැටෙනවා වගේ වා අර නිකන් ගහක් අර දිරනකොට අර ඒ මොකක් කරේ එහෙම සීන් නැත්තම් තියෙන්නේ ඒ පාර නම් ඇහුනේ මේ උඩින් බා මේකෙන් උඩ නැගලත් බැලුවෙත් නෑ බම් මොකක්ක අනේ වන්දෝ කමන්න වීඩියෝ දිගටම කරමු හරිද නැත්නම් මේ ආපස්සට හැරිලා දුවන්න බෑනේ බා මේක බලන්න බෑ දැන් මොකද කරන්නේ කියලා වීඩියෝ ටික බිය කරලා හරි දිගටම වීඩියෝ සෙට්ලා ඉන්න මම අරක වීඩියෝ කැල් ටිකක් දාන්නම් එහෙනම් වීඩියෝ එක සෙට්ලා ඉන්න හරි වොයිස් දැන් යන්න තමයි හදන්නේ හරිද ඒක තමයි මචං චිත්‍රය කිව්වේ එච්චර ගානකට තිබ්බේ නෑ මචං හරිද මේ කොහොම එවලේ දැන් හරිද දැන් මම මෙතන පැය භාගයක් විතර හිටියා හරිද මම රෙකෝඩ් එකක්වත් කරනද ෆෝන් එක charge එක ගාලා ෆෝන් එක ඔබ හිටියා අනිත් ෆෝන් එක හරිද දැන් එවලේ දැන් ඇහෙනවා මචං මේ සද්දයක් ඇහෙනවා හරිද දැන් මම උඩට නැග්ගා අර උඩරත් නැග්ගා හරිද අර තියෙන පේන්නේ ඒ උඩරත් නැග්ගා ඒ කුඩින්ම තමයි සද්ද එන්නේ හරිද මේ ඒත් මට හිතා ගන්න බෑ මොකක්ද මේ සද්ද කියලා මේ ඔච්චර මොකද්ද සතෙක් එන්නත් බෑ මේ මොකද සත්තු මචං ඔච්චර මේ වෙලා මේ එහෙම මේ ගැනයි මේක මට තියෙන ලොකුම ප්‍රශ්නේ මේක වෙන්න ඇති මොකද අතන බෝඩ් එකකුත් තියෙනවා හරිද ඔයාලට පේනවා ඇති අර අතන බෝඩ් එකකුත් තියෙනවා මචං හරිද ඒ බෝඩ් එකක් තිබිලා එතන පාරකුත් නැහැ මුකුත් නැහැ ඇයි මේ වගේ මේ පරණ තැනක් මේ මෙහෙම වැහිලා යන්න හේතුව දැන් අර හම්බුණ අයියා කිව්වෙත් තනියම යන්න එපා මේ තව එක්කෙනෙක් කරා යන්න කියලා හරිද මේ ඉතින් තවටත් හිතා ගන්න බෑ මොකද්ද සීන් එක කියලා මේ සද්ද බද්ද ඇහෙනවා වැඩක් නැහැ ඉතින් අපිට හරිද අපි ආවේ අපේ වැඩේ කරන්න උන්ට කරදරයක් කරන්න නෙමෙයි නේ බලමු අපි ගමේ කට්ටියනුත් තාලා මේ ඉන්න ගමේ කට්ටියෝ මේ මොකක් හරි කැලේ මේ සීන් එකක් තියනවාද මට අර දෝෂ සද්දේ තවත් ඇහෙනවා හරිද ඉතින් මට ඒකත් ලොකු ප්‍රශ්නයක් මචං මොකද මේවා එක්ක රක්ෂිතේක කොහොමද මේ ඒ වගේ දෙයක් කරන්නේ රක්ෂිතයන් මැද ඩෝස් එකක් දාලා යන්න පාරවලකුත් නැහැ ඩෝසරේකුත් වැඩ ඒ අස්සේ හරි ෆැක්ටරියක් පේනවා ෆැක්ටරියකුත් තියෙනවා හරිද ෆැක්ටරිය නමකුත් සද්දයක් ඇහෙන්නේ නැහැ මොන ෆැක්ටරියක්ද කියලා දන්නේ කැලේ මැද මචං හරිද ලොකුම සීන් එක තියෙන්නේ කැලේ මැද මේ හරිද බලමු මේ ඉස්සරහට මොන වගේ වෙයිද කියලා යනකොට හරිද තව එතන හිටපු තැන කැලේ මැදවත් නෑ බා තව මැද මම කිව්වේ සද්ද පද්ද ඇහෙනකෝ කැන්න ගන්න සද්ද පද්ද ඇහෙනවා හරිද ඒක නිසා මං යන පාර වෙනස් කරා හරිද දැක්කද ළමයි ඔයාලටත් මට ඇහුණ දේ ඇහුණා මේක පැටලෙන මේ මෙහෙම බා මේ යන්න බෑ මේ ලිස්සුවත් ඉවරයි යන්න හරි අර ගැඹුර වලක් තියෙනවා මෙතනත් එන ලොකු වලක් තියෙනවා බා මේ පැත්තේ නම තියෙනවා මට හිතා ගන්න බැරි මොකක්ද ඒ මගේ පස්සෙන් ගිහින් කියලා මේ ටක් ගාලා යනවා පල්ලෙකට යන්න
මොකද තනියෙන් ඉන්නේ මොනාරුනොත් එහෙම කරන්න දෙයක් නැහැ. මෙන් අර බෝඩ් එක මේ අර බෝඩ් එකේ මුකුත් නැහැ මැකිලා තියෙන්නේ. ශ්‍රී ලංකා කියලා මේකක් ගහලා තියෙනවා පුරා විද්‍යාව එක. හරිද? මේ බෝඩ් එක මුකුත් නැහැ. අග්ගලයන් පස්සේ ඉන්නේ. මෙතන බෝඩ් එකක් තියෙනවා මචං. මේ මැකිලා තියෙනවා උතුරු මැද පළාත බබ. මේ මෙතනක් තියෙනවා බෝඩ් එකක්. හරිද? ඇයි මේ වගේ මේ හොඳ තැනක් මේ වගේ මේ වෙලා තියෙන්නේ. මේ බලංගු මේ වගේ වටින තැනක් ඇයි නාස්ති වෙලා තියෙන්නේ. හරි බං. හරිද? මෙතන තමයි තැන. හරිද? මේ අතු කපලා මෙන්න පාර. හරිද? මේ මෙතනට එන පාර. මෙන්න මෙහෙම අතු දාලා මචං මෙන්න මේ වහලා තියෙන්නේ. හරි? මේ කොටේකුත් දාලා මෙන්න දාලා වහලා තියෙන්නේ. ඇයි ඉතින් මේ වගේ තැනකට එන්න තියෙන පාර ඇයි මං අහන්නේ වහන්නේ? මට ලොකු ප්‍රශ්නයක් ඒක. මේ කැලේට එන්න බැරි වෙන්න ඒක මේ තැනට එන්න බැරි වෙන්න ඇයි මෙහෙම වහන්නේ? හරිද? මට දැන් බයක් දැනෙනවා මචං. හරිද? මොකද මං විතරයි මචං මේකේ තනියම ඉන්නේ. මන් දිහා මට දැනෙනවා මචං මගේ පිටිපස්සෙනුත් යම් කිසි දෙයක් පස්සෙන් එනවා කියලා. හරිද? මොකද මට සමහර තැන්වල නිකන් පේනවා අඳුරු තැන්වල මේ අඳුරු තැන්වල කියන්නේ එළිය තියෙනවා. එළිය තියෙන තැන්වල මේ වගේ තැන්වල අඳුරු වෙන්නේ බං. එළිය තියෙනවනේ උනාට. ඒ වගේ තැන්වල කවුරුහරි මන් දිහා නිකන් බලන් ඉන්නවා වගේ තේරෙනවා. මට හිතා ගන්න බෑ මොකද කියලා. මොකද යාලා කරන්න හදන්නේ ඒකේ මෙතන මොකක් හරි තියනවා නම් ඒ කට්ටිය ඒකේ ඉන්නේ කවුරු මේකේ ආත්මයක් හෝ යම් කිසි භූතයක් ඉන්නවා නම් මේ මොකක් කරේ තියෙනවා. හරිද? මේ බලන්න මෙතනත් ගල් මේවා එක. හරිද? ඒක නිසා අම්මට උඩු බලට පේනවද මේ දඟලනේ? මකුළුව ඉන්නේ බං. ගොඩ බලංකු බං. මේ මුළු ගහේම ඉන්නවා බං. ඇඟට නොත් ඉවරයි. මුළු ගහේම ඉන්නවා බං. මකුළුව බං. ඒක කෙසේ වෙතත් හරිද? ඒක කෙසේ වෙතත් මට දැන් මේකේ හරි භූතාත්මයක් මොකක් හරි ඉන්නවා නම් මූණට එන්න ගෙලින්ම මම නම් කියන්නේ මූණට එන්න මේ වාගේ මොකක් හරි දෙයක් මං ගත්තද කියලා හෝ දැනගන්න කවුරු ඉන්නවා නම් එන්න. මොකද හරි ඔයාගේ හරි මම මෙහෙම අහන්න. ඔයාගේ දෙයක් ඔයාගේ මොනවා හරි දෙයක් මගේ ළඟ තියෙනවා නම්
අර පැත්තෙන් මට සද්දයක් ඕනේ. මේ පැත්තෙන් නෙමෙයි අර පැත්තෙන් මට සද්දයක් ඕනේ. ඒවා ඉච්චල්ලා මගේ මේ අනිත් පැත්තෙන් මගේ සද්ද දැම්මේ. තියෙනවා නම් මොනවා හරි මේ පැත්තෙන් සද්දයක් ඕනේ මට. මල් ළඟ වගේ මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ පැත්ත මේ පාර බං. එන පාර මම හිතන්නේ. මොනවා හරි දෙයක් තියෙනවා නම් මට මේ එකක් ඕනේ. හරි. හරිද? අත්තක් වටන මචං. කකුල් දෙක ගාවටම. හරිද? දැන් නම් මචං මෙන්න අතේ හිරි කඩු පිපුණා. හරිද? ඔයාගේ දෙයක් මං මොනවාද ගත්තේ? ඇත්තම කිව්වොත් මං ඔයාගේ දෙයක් එතන තිබ්බ මුකුත් ගත්තේ නැහැ. මම මේ කැලේට ආව තැන ඉඳන් ඔයා මගේ පස්සෙන් එනවා. හරිද? මං ඇත්තම කිව්වොත් ඔයාගේ දෙයක් මම මුකුත් ගත්තේ නැහැ. ඔයාගේ දෙයක් මොනවා හරි ගත්තා නම් මට සමා වෙන්න. හරිද? බොයිස් තුන්ගොත් මොකද්ද මේ වෙන්නේ කියලා හිතා ගන්න බැරි ඉන්නේ. මං එයාගේ මොනවා හරි අරගෙන මං හිතන්නේ. හරිද? ඒත් මං එතනින් එයාගේ මුකුත් ගත්තේ නැහැ. මං එතන මුකුත් දේවල් ඇල්ලුවේ නැහැ. මට හිතා ගන්න බෑ මොකක්ද ඒ කියලා. හරි මොකද දෙවියන් මේ පොඩ්ඩක් අපි සද්ද නැතුව ඉඳලා බලමු. හරිද? පොඩ්ඩක් සද්ද නැතුව මෙන්න මට සිරි කැම් එක මේ වෙලාව තියෙන්නේ බුරුල්ලා තියෙන්නේ බා. මෙතන සද්ද නැතුව මේ ඉඳලා බලමු. සද්දයක් ගන්න නැතුව. හරිද? බලමු. බොයිස් පේනවද? මේ ගහ එල්ලුනේ බා. මේ ලොකු ගහ එල්ලුනේ. මේ තියෙන මේ මෙතන මේ ගහ මේ අතු මේ අතු ටික ඔක්කොම එල්ලුණා බා. මේ මන් දැනටමත් මේ කැලේ ඇතුලේ ඉන්නේ. මං එළියට යනවා. මේක ඉන්න බෑ තනියම. තනියෙන් නම් මං ඔයාලා ලොකේෂන් කිව්වේ නැති එක හොඳයි. මේ කැලේ තනියම ඉන්න බෑ. එනවා නම් ටීම් එකක් අරන් එන්න ඕනේ. මං හිතුනොත් මං ඊළඟ දවසේ මං මේ ටීම් එකක් අරන් එනවා. මොකද මේ බෑ. ඒක බෑ මෙතන ඉන්න බෑ. එයා කියන්නේ එයාගේ මොනවා හරි දෙයක් මට හිතනවා උත්තෝ දුවපන්. පාරක් නෑ මචං. පාරක් නෑ. මං ඔහෙ දුවනවා දැන්. හරිද? අයිත් මචං. අයිත් අර ගහ එල්ලලා එකක් නෙමෙයි උනේ. හරිද? මට හිතා ගන්න බෑ මොකද්ද වෙන්නේ කියලා. තේරෙන්නේ නෑ මට. මං අතරමං වෙලා ඉන්නේ මචං කැලේ මැද. දැන් යන්න පාරක් හොයාගන්න බෑ. යන්න තියෙන්නේ ගියොත් එහෙම මෙහෙට යන්න තියෙන්නේ. මෙහෙන් ගියොත් අර අනේ මෙහෙන් ගියාගේ. ආයි මං ආප් පැත්තට ආයෙත් යන්න තියෙන්නේ බා. මේ යා මට මේ කැලෙන් එලවන්න හදන්නේ බා. මෙහෙන් යන්න තැනක් නෑ මේ. දැන් ආයෙත් ආප් පැත්තටම යන්න තියෙන්නේ බා. තේ පාරේ නවුත්ත කටුත් පැටලනවා බා. මොකද කරන්නේ එතකොට? මට තේරෙන්නේ නැහැ. මේ ගල් පොත්තක් තියෙනවා. අර එහා පැත්තේ තියෙන ගල් පොත්ත උනොත් ගොඩ බා. යකෝ මම මොඩෙක් වුණානේ බං මේ කැලේ තනියම ඇවිල්ලා බං. බොයිස් මට කිසි යාළුවෙක් නෑ. ආයෙත් ගන්නවා බං. නිකන් අර එක පාරම මචං දුවගෙන ඇවිල්ලා මේ නිකන් වැටෙනවා වගේ බං. මේක දැන් ඇහෙන්නේ සද්ද. අර දුවගෙන එනවා මචං. හරිද? අනේ මන්ද මට තේරෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉන්න.
ආසි එහෙනම් සද්දේ මං හරින් ඇන්නේ බා පේන්නේ නැහැ මට මෙලොස් සරබ්බා ගස් නිසා පේන්නේ නැහැ India මේ බොයිස් ඇඟේ හිර කට පිපෙනවා බා ඇයි මම මේ අහන්නකො මං එයාගේ මුකුත් ඇත්තම කිව්වොත් එහෙම එතන තිබ්බ මම ඔය ඇහෙන්නේ නැද්ද උඹලට සද්ද ඇහෙන්නේ නැද්ද බං ඇත්තම කිව්වොත් එහෙම ඔය බලන්නකෝ බා නෑ බා හරි උඹලන් බලන්න හරිද මම බොරුවක් කරනවා අර බලපන් මම බොරුවක් කරනවා නම් බලපන් එතන කවුරු ඉන්නවද කියලා මට නම් මෙලොස් අතර පේන්නේ නැහැ හරිද බලපන් මොකෙක්වත් නැහැ එතන බා මොකෙක්වත් නැහැ එතන දන්නේ බොස් පොඩ්ඩක් ඉන්න ඔය බලන්න කරන්න දෙයක් නැහැ මට මේ කැලේ යන්න කියලා තමයි කියන්නේ කරදරයක් කරන්නේ නැත්නම් එච්චරම තමයි මේ වෙනකන් කරදරයක් කරේ නැහැ කකුල් දෙක ළඟ ලොකු වත්තක් වටනවා ඒ වුණාට මට කිසි කරදරයක් කරේ නැහැ දැන් මේ වෙනකන් මං ඊට කලින් මට කරදරයක් කරන්න කලින් මම මේ කැලෙන් යනවා හරි සමාව වෙන්න බොයිස් මේ තව පොඩි වීඩියෝ කැලටියක් තියෙයි මං එළියට ගිහිල්ලාමයි ගන්න මොකද හදිස්සිය දුවන්නොත් එහෙම කැම් එක වැටෙනවා මචං කැම් එකේ මේ වෙලා තියෙන්නේ හරිද ඒක නිසා මම මෙතන වීඩියෝ එක ස්ටොප් කරනවා Yo boys හරි ඉතින් කැලෙන් එළියට ආවා මම තව යාළුවෙක්ට කෝල්ලක් දීලා මචං මගට එන්න කිව්වා මචං මාව එක්කයි යන්න උගේ කෝල්ලෙන් තමයි මම ඊට පස්සේ මේ කැලෙන් එළියට ආවේ යකෝ පැයක් විතර කැලේ ඇතුළේ මේ ආවෙලා හිටියේ යකෝ අර කයේ ඇස්සේ පස්සෙන් එනවා බං හරිද දැන් මට කරගන්න දෙයක් නැහැ මම ඊට පස්සේ කොල්ලෙට කෝල්ලක් දුන්නා කෝල් යන්නේ නැහැ මචං අවසානට කරලා එක කෝල්ලක් ගියා මචං තවත් මේ දැන් එළියට යන මේ පාරේ ඉන්නේ දැන් නම් හරි දැන් ලොකේෂන් දාලා මේ එකක් නෙමෙයි කරේ බා ලොකේෂන් දාලා එහෙම තමයි මචං ආවේ කරන්න දෙයක් නැහැ මේ කටියවටන් එන්න එපා මම අපලට හොඳ වෙලාවට මේ තැන කිව්වේ නැත්තේ කැලේ ඇත්තටම ගියොත් එහෙම අතරමං වෙනවා හරිද පට්ට අතරමං ඉල්ලක් අතර වෙන්නේ අතරමං වෙනවා හරිද මේ ඒක නිසා මේ දිගටම වීඩියෝ එකෙන් සෙට්ලා ඉන්න තවත් මේ සුපර් වීඩියෝ ඇටේ ඇත්තටම මේක ලොග් එකක් කරන්න හිටියේ අන්තිමේ ලොග් එකකුත් නෙමෙයි මොකද්ද අතමඟුලක් උනේ බං ලොග් එකක් නෙමෙයි ඒක බං මට ලොග් එකක් විදියට අවසානට ඉවර කරන්න බැරුණා මොකෙද්ද ඒක පස්සෙන් ඇවිල්ලා මට එහෙම වාතයක් කරන්න දැන් මේක ඇවිල්ලා බලන්න ඕනේ මොකද කරන්න කියලා දැන් හරිද නැත්තම් බෑනි බා මේ වගේ ප්‍රශ්නයක් දැන් විසඳ ගන්න වෙනව නේද මොකද මං එයාගේ දෙයක් අරගෙනලු හරිද අරගෙනද කියලා හද්දි එකපාරම මචං කකුල් දෙකට මේ අත්තක් කඩන් වැටුණා හරිද කකුල් දෙක ඉස්සරහට මට අත්තක් කඩන් වැටුණා හරිද කරගන්න දෙයක් නැහැ මේ යාළුවෙකුත් ආවා දැන් හරිද මං උට වතුර බෝතලයකුත් ගේන්න කිව්වා ඉන්න ඩෙල් එක ලොකේෂන් දාලා මරගේමත් දුන්නානේ බං කැලේ මෙතින් එළියට එන්න උද වෙලාවට ආපන්කෝ එක කෝල්ලක් හොඳ වෙලාවට ගිහී බං ඒ වෙලේ කෝල් ගන්න විදියක් නැහැ මට එක් කෝල්ලක් තැවිලා තිබුණේ නැහැ ඒ කෝල්ලක් තැවිලා තිබුණේ නැහැ නේද නෝමල් කෝල් උත් ගත්තා WhatsApp කෝල් උත් ගත්තා එයා සිග්නල් නැහැ ලයිව් ලොකේෂන් දාගත්තේ බොහොම අමාරුවෙන් බා මේ අවුලක් නැහැ ඉතින් ඒ නිසා අවුලක් නැහැ ඉතින් උදේලාට ආවේ බා මම උඹට කිව්වා නේද මේ ගහ කිව්වා නේද උඹ කිව්වා බොරු කියලා නේද දැක්කනේද දැන් දැක්කනේ දෙයියම ඉන්න ඕන දැක්කනේ කොයි ආවගන් උත් බය වුණා ඒක නම් කකුල් දෙක ඉරට නංගුණා බා
අම්මෝ හරි බොයිස් මේ අපි කැලෙන් එළියට යනවා ඉන්නේ හරි තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙනවා එහෙනම් දිගටම ගිහිල්ලා එන්නම් මචං අත්තම ගොත් එහෙනම් මම මේක ගැන හොයන්න යනවා දැන් ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ දැන් මම මෙතන මොකක් වුණාද කියලා මම හරියට දන්නේ නැහැ හාද දැන් ගෙදර ගිහිල්ලා බලන්න ඕනේ මේ වීඩියෝ ෆොටේජ් ස්ලෝ මොෂන් දාලා මේ වගේ මොකක්ද මේ වීඩියෝ ඇතුලේ තියෙන්නේ කියලා මචං හරිද නැත්තම් මේ කියන්න බෑ කැමරා වලට අත්ම ගොත් හැම ඕන දෙයක් පේනවා කැමරා වලට ඕන දෙයක් පේනවා හරිද මේ ඒක නේ බඩවුන්න කතා කරා වගේ හුන්නේ සද්දයක් කරනවා කතා කරා වගේ සද්දයක් කරනවා මට මොකක් කර වෙලා තියෙන්නේ දැම්බට හුණා තතනින් මොකක් හරි දිව්වා වගේ නෑ අර පැත්තෙන් දිව්වා වගේ හුන්නේ උඩ හුණාද ඒක මේ බලන් බොරු කියනවනේ මේ ඇඟ හිරි කඩු පිපුණා බා පොඩ්ඩක් හරි මේක අප සද්ද නැති හිටංගෝ එතකොට උඹලට ඇහෙනවා මං කියන්නේ ඇවිද නොයි සද්ද ඇහෙනවනේ කැම් එකට එච්චර ඇහෙන්නේ නැතුව මෙතන ඉන්න බෑනේ මේක ගැන ටීම් එකක් දාලා හොයන්න එන්න මට දැන් උඹ හිතා මට මොකක් කරන්නොත් එන්නේ මේක ගැන හොයලා බලන්න ඕනේ මොකක්ද වෙන්නේ කියලා තනියෙන් ගියානේ ඉතින් තනියෙන් යන්න උනානේ ඒ වෙලේ උඹ ගියා උදේ ටවුන් එකට මට යන්න හිටියේ නෑ කවුරු ඊට මං ආවා ඉතින් තනියෙන් නෑ උන් නෑ බං ගෙදර ගෙවල් බොයිස් මේ මම මෙතන වීඩියෝ එක එන්ඩ් කරනවා මේ මම මේක ගැන හොයන්න යනවා වීඩියෝ දාන්නම් දිගටම සෙට්ලා ඉන්න එහෙනම් බයි බයි සෙට් එක කරනවා තවත් සුපිරි වීඩියෝ එකකින් සෙට් වෙනවා